හයි අද අපි ඇවිල්ලා ඉන්නේ අලුත් තැනකට. මේක අපි කාලයක් තිස්සේ අපේ බකට් ලිස්ට් එකේ තිබ්බ එකක්. වුණාට අපිට මේකට ගන්න උනේ නෑ මොකද මේක බැලරාට්ට ඉඳලා සෑහෙන මදුරයි. ඉතින් අපි ඇත්තටම සඩන් ට්‍රිප් එකක් ඇවිල්ලා ඉවර වෙලා ඒ ට්‍රිප් එකේදී තියෙන නැති විදිහට වික්ටෝරියා වල පහළ පැත්තට يعني යටම පැත්තට ආවා. ඒ ආපු වෙලාවේ කොහොම හරි මෙතන තියෙනවා ඊගල් වීව් කියලා දන ආත සීට් කියලා දන. ඉතින් අපි ගිහිල්ලා බලමු අද මොන වගේ දෙයක්ද අපි කරන්න යන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි ඔන්න දැන් ආත ස්ට්‍රීට් එකට ඇවිල්ලා තියෙනවා. මේකේ මේ කේබල් කාස් තියෙන්නේ උඩට යන්න. මම නම් මගේ ලයිෆ් එකේ කලින් එක්ස්පීරියන්ස් කරලා නැහැ බට් අම්මා එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම හොඳයි උඩට යන්න පහළ වීව් එක පේනවා. මම ඒක වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට මේකත් එක්කම දාන්නම් බලන්න අයිඩියා එකක් ගන්න. අපිට ටිකට් එකේ ප්‍රයිස් එක ගියා ඩොලර් එක්කෙනෙක්ට per person ගියා අපිට 34.50ක් ගියා. මම දැන් අපි ආවේ වීක් ඩේ එක. මම කලින් කිව්වා වගේ මේක සඩන් ට්‍රිප් එකක්. කොහොම හරි අපිට ඒගොල්ලෝ මෙතනදී දෙනවා මේ වගේ ඩිෆ්ලට් එකක් සහ ඒකත් එක්කම වීකෙන්ඩ් එකක් සැටර්ඩේ. එතකොට යාළුවා අපිට charge කරා $40 වගේ. ඊයරි 80 ගියා. ඒ කියන්නේ person එකේ 2% වගේ යනවා නම් ඒ ගාන වගේ යනවා. දැන් හොලිඩේස් වල සමහර ගාන වැඩි වෙන්නත් පුළුවන්. ඒත් එක්කම මෙතනින් ගියාම මේකේ මේ මැප් එකක් තියෙනවා. ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේ මැප් එක. මේකෙන් බලන්න පුළුවන් ඒවා ටික තියෙනවා. ඊට අමතරව මේ වගේ ලස්සන ලිෆ්ලට් එකක් ඉතින් ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ වගේ ලස්සන වීව් එකක් තියෙනවා. අන්න යාළුවනේ වීව් එක එන්නේ උඩට ඇද්දි මාරම ලස්සනයි. පිස්ස හැදෙනවා. එහෙම ගොඩක් හැදෙන්නේ නැහැ හැබැයි ටිකක් විතර හැදෙනවා. පහළ නම් එච්චර ලොකු ලස්සනක් නැහැ. ගස් කපලා දාලා කැදයි. හැබැයි උඩට යන්න අම්මෝ මේ කට්ටිය we almost there. ළඟයි. තව තියෙනවා ටිකක් තා පොඩි දුරක් යන්න තියෙන්නේ. එන්න මේකෙන් තමා අපි උඩට අරගෙන යන්නේ. කිරිබිරිස් එකේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන කට්ටිය පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ තව අපි කොහේ යනවද කැමති යන්නේ වගේ කමෙන්ට් එකක් දාන්න. කොහාටද අපි යන්නා හොඳ ඔයගොල්ලන්ගේ තැන් ඔයගොල්ලෝ දන්න ලස්සන තැන් තියෙනවා නම් ඒවත් සජෙස්ට් කරන්න. මේ වික්ටෝරියා වල මෙල්බර්න් වල අපිට යන්න පුළුවන්. ඉතින් අපිත් එතකොට ගිහිල්ලා තවත් වීඩියෝස් හදලා දාන්න. බලන්න තනිකරම CV එක හසයි මුහුදයි ඔක්කොම එක පාටට පේනවා. අපිට එතනින් මේකට නගිනකොටම මේක බකාගෙන නගිනකොටම අපිට කිව්වා එක සයිඩ් එකක වාඩි වෙන්න කියලා. මොකද වීව් එක තියෙන්නේ මේ පැත්තේ නිසා. ලොකු බෝට්ටුවක් යනවා නේ. Thank you. යාළුවනේ මේ තියෙන්නේ මේකේ උඩට ආවම තියෙන වීව් එක. අපිට මෙන්න මෙතන ෆොටෝ එකක් කරලා අපි ෆොටෝ එකක් අරගෙන එන්න.
ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් උදේට කන්න තමයි හදන්නේ. අපි ඕඩර් කරා සෑන්ඩ්විචස් වගේක්. අන්න මේවා තමයි අද අපි උදේට කන්නේ. ඔන්න යාළුවනේ අපි දැන් ආයෙමත් යන්න හදන්නේ අපේ පහලට. අපි ගත්ත අපේ ෆොටෝ එක ෆ්‍රේම් කරලා මෙන්න මේ වගේ හරිම ලස්සන ෆොටෝ එකක් ඔයගලන්ට පෙන්නන්න. අපි පෙන්නන්න. මෙන්න මේ වගේ එඩිට් කරලා එන්නේ. Hey guys, your ticket there. Yeah. Thank you. Number 29 guys. අපි ගත්ත චූටි සුවනි එකක් අපේ ෆ්‍රිජ් එකට. අපි ගොඩක් වෙලාවට අපි කොහේ හරි අපි දෙන්න ට්‍රැවල් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි ෆ්‍රිජ් මැග්නට් එකක් කොහෙන් හරි try කරන හොයලා ගන්න. මොකද ඒක අපි එහෙම ගන්නෙ අපි යන තැන් වල අපි මෙමරිස් එකතු කරනවා. ඉතින් යාළුවනේ තවත් මේ ප්ලේස් එක අපි බලලා ඉවරයි. දැන් බහලට ආවා. දැන් අපි ඊළඟ තැනට යමු. මෙතන තියෙනවා සුවනියර්ස් ගන්නවා ගලන්ට ගන්න පුළුවන් සුවනියර්ස්. ඒ වගේම තව හිතන්නකො පොඩි අයට ගන්න සෙල්ලම් බඩු ඒ වගේ ඕන තරම් මේ වගේ තැන්වල තියෙනවා. ඉතින් අපි ඊළඟ තැනින් වීඩියෝ එකේ ඊළඟ කොටසට එකතු වෙමු. ඉතින් යාළුවනේ අපි දැන් ආය යන ඊළඟ තැන පොඩි හයික් එකක් වගේ. හයික්ද දන්නෙත් නෑ, පොඩි වෝක් එකක්. මේ යන්නේ කේප් ෂෑන්ක් කියලා හරියකට. මේක කේප් ෂෑන්ක් වල ඉන්නේ. යන්නේ බුෂ් රේන්ජර්ස් බේ රොක් පූල් කියලා එක ස්වභාවිකවම හදිච්ච පූල් එකක්. පූල් එකට එතනට ඇවිදන් යන 2.6 කිලෝමීටර්ස් තියෙනවා. ඉතින් අපි ඇවිදන් යනවා. යා ගිහලා බලමු. මෙතනින් 5 කිලෝමීටර්ස් වලින් තව දුරට යන්න පුළුවන්. බලමු අපි යන තැනත් එක්ක අපි ගිහලා නැතිඳ කිසිම අයිඩියා ගන්න නැහැ. කෝකටත් කියලා අපි නාන්න බලාගෙන ඇඳුනුත් අරයි යනවා. ඩ්‍රෝන් එකත් අරයි යනවා. අපි බලමු ගිහිල්ලා. අද වෙද එක අපි හිතුවේ නැති විදිහට හොඳට දින හොඳ රහුව පායලා. නැත්තම් මේ මෙල්බන් ඉන්න අය දන්නවා මෙල්බන් වෙද එක කවදාකවත් ට්‍රස්ට් කරන්න බෑ. මේ හරිම වෙනස් වෙන සුලි හරින්නේ අපේ වයිෆ් වගේ. ඉතින් යාළුවනේ අපි දැන් කිලෝමීටර් 2.5 විතර ඇවිදගෙන කැලේ ඇතුළට ආවා. ලස්සනයි වීව් එක ලස්සනයි. හොඳයි මහන්සි ටික. අපි වැඩි ඇවිදින්න නැති හින්දා මේ ඊට අමතරව මේ තැන නම් මාර්ම ලස්සනයි කියලා හිතනවා. මොකද අපි දැන් මෙතනින් එනකොට තව දෙතුන් දිනක් ගිහිල්ලා එන අය හිටිය අපිට හම්බුණා. තව කෙනෙක් එන ඉස්සරහින්. මෙන්න මේ වගේ වීව් එකක් තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. හරිම ලස්සනයි. පහළ ලස්සන ක්‍රිකට් මැච් එකක් ගන්නවා වගේ හොඳ ග්‍රවුන්ඩ් එකක් වගේ එකක් තියෙනවා.
ඉතින් යාළුවනේ අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ආයෙත් හම්බෙමු.